මං සංගීත අධ්‍යක්ෂණය කරලා රනිල් මල්ලාරච්චිගේ එදා රෑ කොන්සර්ට් එක සිඩ්නි වල කරා. අපිට මට ඇත්තටම ලොකු වාසනාවක් හම්බුණා ඒ අපේ ෆස්ට් කැසට් එක ඒ රොහාන් ඩිසිල්ලාගේ පුරාණේ කියන කැසට් එකේදී ඒකේ අපි කරා songs දෙකක් අපේ බෑන්ඩ් එකේ. ගොඩක් වාසනාවක් හම්බුණා මේ නන්දා මාලිනී මහත්මිය යටතේ කීපයක් ඉගෙන ගන්න මියුසික් සම්බන්ධව. අයිබෝන් only thing Aussie Vibes YouTube channel එක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා කාලයකට පස්සේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. ඉතින් Aussie Vibes YouTube නාලිකාව කියලා කියන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විතරක් නෙවෙයි මේ මුළු ඔස්ට්‍රේලියාවෙම අපේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂිත වූ ගොඩාක් දේවල් කරන YouTube නාලිකාවක්. ඉතින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ විශේෂිත වූ පුද්ගලයෙක් එක්ක පොඩි සම්මුඛ සාකච්ඡාවක් කරන ගමන්. ඉතින් මොහු නමින් නාමල් පින්ටෝ සංගීත ශාස්ත්‍රය හා සම්බන්ධ නැත්නම් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉන්න ශ්‍රී ලාංකිකයෝ නම් ගොඩාක්ම දන්න මේ මුළු ඔස්ට්‍රේලියාව විතරක් නෙවෙයි ලංකාවත් අඳුරන පුද්ගලයෙක් ඔහු. ඉතින් ඔහු සංගීත ශාස්ත්‍රය හා සම්බන්ධ ගීත නිර්මාණකරණය, ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය, ඒ වගේම ජනප්‍රිය කලාකරුවන් රැසකට සංගීතයට ඔහුගේ දැනුමෙන් සහ දායකත්වයෙන් ලොකු මෙහෙවරක් කරපු පුද්ගලයෙක්. ඉතින් නාමල් පින්ටෝ අද Aussie Vibes YouTube නාලිකාවත් එක්ක අපිත් එක්ක එකතු වෙලා මේ සම්මුඛ සාකච්ඡාව කරගෙන යනවා. ඉතින් ඔන්න නාමල් පින්ටෝ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් නාමල් කියන්නේ අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙන. හැබැයි මේ පොඩි වෙලාවක් ඇතුළත අපි මේ හැමදේම කතා කරන්න ඕන පුද්ගලෙක්. ඉතින් නාමල් අද Aussie Vibes වත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ ඉතින් අපි කතා කරමුකෝ කොහොමද ඔබ මේ සංගීත ශාස්ත්‍රයට ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව ඇතුළු මේ රටවල් ගණනාවක කලාකරුවන් එක්ක ඔබ එක් වෙලා කරපු කටයුතු වල මුල පිරීම නැත්නම් අත්පොත් ලැබීම. ඔව් එරංග ඇත්තටම දැන් මගේ අතීතයත් එක්ක මම බැලුවොත් මගේ පාසල් කාලෙන් තමයි මම සංගීතය කියන දේ ඇත්තටම ඉගෙන ගත්තේ. ඉතින් ඒකට මට ගොඩක් වාසනාවක් හම්බුණා මේ නන්දා මාලිනී මහත්මිය යටතේ කීපයක් ඉගෙන ගන්න මියුසික් සම්බන්ධව. ඉතින් එතනින් පස්සේ මට මුණ ගැහුණා රංජිත් පෙරේරා මහත්මයාව. ඔහු තමයි ෆෝචූන් වාදක මණ්ඩලයේ සැක්සෆෝන් වාදකයා. ඉතින් ඔහු මට ගොඩක් ගුරුහරුකම් දුන්නා මේ බෑන්ඩ් එක කීබෝඩ් ප්ලේ කරන විදිය. එතකොට කීබෝඩ් ප්ලේ කරන්නේ කොහොමද, ටෝන් යූස් කරන්නේ කොහොමද, ඒ ගුරුහරුකම් ගොඩක් මට ලැබුණා. ඉතින් එතනින් පස්සේ ඇත්තටම ඔහු මට ඊට පස්සේ කිව්වා පියානෝ ස්ටඩි කරන්න කියලා. ඊට පස්සේ මම Trinity exam එක කරා පියානෝ ග්‍රේඩ් exam එක. ඉතින් ඒක කම්ප්ලීට් කරලා එතනින් පස්සේ තමයි මම බෑන්ඩ් වලට ප්ලේ කරන්න ගත්තේ. ඉතින් ඊට පස්සේ මගේ ඇත්තටම මේ මගේ ගමේ ජයල බෑන්ඩ් එකකට මම සෙට් වුණා. එතනදී මම එයාලත් එක්ක එකතු වෙලා ප්ලේ කරා Fern Sex කියන බෑන්ඩ් එක යටතේ කීබෝඩ් වාදකයෙක් විදිහට. ඉතින් ඒකේ ඇත්තටම ලීඩර් විදියට හිටියේ ෂාන් ඩිසිල්වා. එයා ගොඩක් මියුසික් සම්බන්ධව ගොඩක් පළපුරුද්දක් තියෙන කෙනෙක්. ඉතින් ඔහුගේ යටතේ මේ බෑන්ඩ් එකේ මම කීබෝඩ් වාදකයෙක් විදියට ප්ලේ කරා. එතනින් පස්සේ නැවත මට හම්බුණා පියුම් සර්විස් කියන පුද්ගලයාව. ඔහු ජූඩ් පීරිස් කියන ගිටාරිස් ලංකාවේ ප්‍රසිද්ධ කෙනාගේ හොඳම ගෝලෙක්. ඊට පස්සේ ඔහුගේ යටතේ ඔහුගේ බෑන්ඩ් එකේ මම ආපහු නැවත ප්ලේ කරන්න ගත්තා Fern Sex එකේ. එතනදී මට ලොකු වාසනාවක් හම්බුණා කැසට් එකක ඔරිජිනල්ස් වලට ප්ලේ කරන්න. ඉතින් නාමල් ඔබ ගොඩාක් දේවල් ඔබ ගැන හැඳින්වුවා ඔබගේ ආපු කාලේ ඉඳලම. ඉතින් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. කාල පරාසයක් තුළදී විවිධ ගායන ශිල්පීන් සමහර විට
ලංකාවේ බොහෝම ජනප්‍රිය නමුත් සමහර තැන්වලදී ඔවුන්ට වේදිකාවේ ඉඩක් නොලැබුණු අවස්ථාවල් තිබ්බා විවිධ රැල්ලන් එක. ඉතින් ඒ වගේ කාලයකදී මම නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් සන්ෆ්ලවර් සමග එහෙම නැත්නම් මහින්ද සිල්වා ප්‍රමුඛ සුපර්ස්ටාර්ස් වාදක මණ්ඩලය සමග ගොඩාක් ගායන ශිල්පීන් ගීත ගායනා කරන්න පටන් ගත්තා ගීත 16 කැසට් පට. ඉතින් මේක ගොඩක් සමහර ආයතන උදාහරණයක් විදිහට නිල්වල ආයතනය. ඉතින් මේ වගේ ගොඩාක් ආයතන එක මේ ගායන ශිල්පීන් මේ සංගීත කණ්ඩායමත් එක්ක ගීත ගායනා කිරීමෙන් ඔවුන්ගේ අර මේ නැති වුණු ගොඩක් දේවල් ඒ කියන්නේ ඔවුන්ගෙන් ගිලිහිලා යන්න ගිය ගොඩක් ජනප්‍රියත්වය සහ සමහර පුද්ගලයෝ අතරට ඔවුන්ට යන්න බැරි වෙලා තිබ්බ අවස්ථාවන් එකපාරටම ආපහු ඉස්මතු වෙන්න ගත්තා. ඉතින් ඔබ මේ ශේෂ්ත්‍රයට පිවිසිලා ඔබත් මේ කැසට් පට එක්ක එකතු වෙලා ගායන ශිල්පීන් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ මේ යුගයේද? ඔව් ඇත්තටම මේ යුගයේ ඇත්තටම ලොකු ඒක මට ලොකු වාසනාවක් හම්බුණා. ඒ කාලේ ඇත්තටම අපි බලපු සුපර්ස්ටාර්ස් සන්ෆ්ලවර් තමයි අපේ සන්ෆ්ලවර් බෑන්ඩ් වල ලොකු පෙරලියක් කරේ යෝධයෝ. ඉතින් ඒ කාලේ ඒ වකවානුවේ ප්ලේ කරා සුසිල් පෙරේරා. ඉතින් ඒ සුසිල් පෙරේරාගේ සෝලෝ වුණත් අපි ඉස්සරහට ගිහලා බලනවා හරිම ලස්සනයි. ඉතින් ඒකම අපි ජිප්සීස්ලාගේ නිරේෂ් ඉතින් එයාලා බොහොම හොඳ ඩ්‍රමර්ස්ලා. ඉතින් අපිට මට ඇත්තටම ලොකු වාසනාවක් හම්බුණා ඒ අපේ ෆස්ට් කැසට් එක ඒ රොහාන් ඩිසිල්ලාගේ පුරාණේ කියන කැසට් එකේදී ඒකේ අපි කරා සොන්ග්ස් දෙකක් අපේ බෑන්ඩ් එකකින්. ඒ බෑන්ඩ් එකේ ප්ලේ කරේ කීබෝඩ් ප්ලේ කරේ මම මියුසික් ඩිරෙක්ටර් විදියට වැඩ කරේ පියුම් සර්විස්. ඉතින් ඒකෙදී අපිට ඒ ඩ්‍රමර් විදියට ගන්න පුළුවන්කම තිබුණා ජිප්සීස්ලාගේ නිරේෂ් පෙරේරා. ඉතින් එයාත් එක්ක අපි ඒ රෙකෝඩින් එකදී වැඩ කරා. ඉතින් ඒක ලොකු ජීවිතේ හම්බෙච්ච ලොකු වාසනාවක් ඇත්තටම. ඉතින් මම දන්න විදිහට නාමල් මම ඔබ ගැන අහලා තියෙන විදිහට නැත්නම් ඔබත් එක්ක කතා කරලා ගත්ත සමහර දේවල් එක්ක බලනකොට රොයි පීරිස් කියන්නේ ලංකාවේ බොහොම ජනප්‍රිය ඒ වගේම සන්ෆ්ලවර් සමග ඕක කර කැසට් පටේ ඒ පරණ සින්දු ටික ආපහු කරපු එකත් ලොකු මේ පෙරලියක් ඇති කරා ලංකාවේ විශේෂයෙන්ම ආදරේ විරහව කියන දෙක ඇතුලේ ලොකුවට ගායනා කරපු ගායන ශිල්පියෙක් තමයි රොයි පීරිස් කියන්නේ අද අප අතර නැහැ. ඉතින් රොයි පීරිස් වැනි ජනප්‍රිය කලාකරුවන්ටත් ඔබගේ ලොකු සහයෝගයක් දක්වලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් කොහොමද ඒක ගැන? ඔව් ඇත්තටම ඒ පුරාණේ කැසට් එකෙන් පස්සේ අපිට දෙවනිව හම්බුණා ආපහු මියුසික් කරන්න රොයි පීරිස්ගේ එක කැසට් එකකට. ඉතින් ඒ කැසට් එකේ නලින් පෙරේරා ඩොක්ටර් රෝහණ විරිසිංහ ඒ වගේ ඇතුළු ප්‍රතාපවත් අයත් මියුසික් කරලා තිබුණා. ඉතින් ඒ අතරතුර අපේ එක සෝන් එකකට අපි ගත්තා. ඉතින් අපේ ෆර්න්ස් එක්ස් කියන බෑන්ඩ් එකෙන් තමයි අපි නිර්මාණය කරේ. ඒකේ මියුසික් ඩිරෙක්ටර් විදියට වැඩ කරේ පියුම් සර්විස්. ඉතින් ඒක අපිට ලොකු ශක්තියක් වුණා අපේ මගේ ඇත්තටම මගේ සංගීත දිවියට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්ටුඩියෝස් වල ප්ලේ කරන්නේ කොහොමද? ඒ වගේ දේවල්. ඊට පස්සේ නැවතත් අපිට අවස්ථාව ලැබුණා අර්නස් කොස්ටා කියන ගායකයාට ගීත 3ක් නිර්මාණය කරන්න. ඇත්තටම මේ ගීත 3 සංගීත අධ්‍යක්ෂණය කළේ පියුම් සර්විස්. ඒ ගීත 3 නිර්මාණයට පද රචනයෙන් KDK ධර්මවර්ධන and හේමසිරි හල්පිට තමයි සහාය වුණේ. ඉතින් ඒ ගීත 3ත් සාර්ථක විදියට අපි නිමා කරා. අපේ බෑන්ඩ් එකෙන් අපි නිර්මාණය කරා සිහින චාරිකා කියන කැසට් එක ගීත 10ක්. ගීතවල පද රචනය හේමසිරි හල්පිට, කැලුම් ශ්‍රීමාල්, විපුල ධර්මප්‍රිය ඒ අයගේ සහයෝගය අපිට ලැබුණා. ඒක සාර්ථක විදියට නිමා කරගත්තා. ඒකේ ලොකුම මට වාසනාවක් හම්බුණා ඒ යුගයේ හිටපු සුසිල් පෙරේරා සමග වැඩ කරන්න. ඔහු තමයි අපේ ඒ කැසට් එකේ ඩ්‍රම්ස් වාදකයා ලෙස කටයුතු කරේ. ඒ වගේම අපේ ෆර්න්ස් එක්ස් බෑන්ඩ් එකේ ඩ්‍රමර් විදියට ටික කාලයක් ඔහු අපි සමග වැඩ කරා. ඒක ඇත්තටම ලොකු ශක්තියක් වුණා අපේ බෑන්ඩ් එකට. ඉතින් නාමල් ඔබ කතා කරා ලංකාව ඇතුලේ ඔබ කරපු ගොඩාක් ලොකු වැඩ කටයුතු වසර ගණනාවකට පෙරදී. ඉතින් අන්න දැන් ඔබ ඉන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර. ඉතින් සිඩ්නි නුවර ඉඳලා ඔබ සංගීත ශාස්ත්‍රයත් එක්ක ලංකාවේ වගේම මෙහෙදිත් ඒ විදිහටම ඔබ එකතු වෙලා ලොකු මෙහෙවරක් කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් නාමල් පොඩ්ඩක් කියමුකෝ කොහොමද ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ඔබ සම්බන්ධ වීම මේ කලා ශාස්ත්‍රයට? ඔව් 2006 මම සිඩ්නි වලට ආවේ.
ඒ ඇවිල්ලා ඊට පස්සේ මට හම්බුණා ටිකක් යං ජෙනරේෂන් එකක්. ඒ ජෙනරේෂන් එකත් එක්ක මම හිමානා කියන බෑන්ඩ් එකක් ෆෝම් කරා. ඒ බෑන්ඩ් එකේ අපි ෆන්ක්ෂන්ස් get together වගේ කීපයක් අපි වැඩ කරා. ඉතින් ඊට පස්සේ 2015 මම සංගීත අධ්‍යක්ෂණය කරලා රනිල් මල්ලාරච්චිගේ එදාරෑ කොන්සර්ට් එක සිඩ්නි වල කරා. ඒක බොහොම සාර්ථක කොන්සර්ට් එකක් විදියට නිමා වුණා. ඉතින් නාමල් මේ මෑත වකවානුවේදී කියන්නේ ඔබ ගොඩක් කවර් සෝන්ග්ස් වලට සංගීතය මේ සැපයි සංගීත සම්බන්ධ වැඩ කටයුතු වලදී අපිට නිතරම ඔබ මුණ ගැහෙන චරිතයක්. ඉතින් ඔබ මේ මෑත කාලයේදී ගොඩක් ප්‍රසිද්ධ සංගීත ප්‍රසංග නැත්තම් කොන්සර්ට් දෙක තුනක් කරා. ඒ වගේම කවර් සෝන්ග්ස් ටිකක් කරා. අපි පොඩ්ඩක් ගැන කතා කරමුකෝ. ඔව් ඇත්තටම මම දැන් තනියම මේ නාමල් සෝලෝ එකෝ කියලා බෑන්ඩ් එකක් විදියට මම කරගෙන ගියා. කවර් සෝන්ග්ස් කීපයක් කරා. එකක් අමාලි පෙරේරාට කවර් සෝන්ග් එකක් කරා. ඒක ගොඩක් සාර්ථක වුණා. තව කවර් සෝන්ග්ස් කීපයක් නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ 2025 මේ අවුරුද්දේ පෙබ්‍රුවරිය වල වැලන්ටයින් නයිට් එකක් කරා. ඒක රනිල් මල්ලාරච්චි සමග කරේ. ඒක ටිකක් විශේෂ වෙනසක් සහ විශේෂ අත්දැකීමක් වගේ වුණා. මොකද ඒ වගේ ප්‍රසිද්ධ ගායකයෙක් සමග හවුස් පාටි එකට. ඒ කියන්නේ මම ඒක බෑන්ඩ් එකක් නැතුව මම නාමල් විත් සෝලෝ එකෝ කියන විදිහට මම තනියම ඔහුගේ ගීත සමග ඒ ප්‍රසංගය හවුස් පාටි එක බොහොම උත්කර්ෂවත් විදිහට කරගන්න මට හැකියාව ලැබුණා. ඒක ගොඩක් සාර්ථකයි. ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා OC Vibes YouTube channel එක, OC Vibes Facebook page එක හරහා අපේ ලාංකිකයන්ට බලන්න පුළුවන් වෙන. ඒ වගේම නාමල් පින්ටෝ කියන චරිතය සහ ඔබගේ වටපිටාව ඔබගෙන් ගත හැකි ගොඩාක් දේවල් ගන්න පුළුවන් වෙනවා මේ වීඩියෝ එකත් ගොඩක් අය අතරට ගියාම. ඉතින් මේ වන විටත් ඔබ ලොකු මෙහෙවරක් කරමින් ඉන්න ගමන් තියෙන මේ සංගීත ශාස්ත්‍රයට. ඉතින් ඔබ මේ වෙනකොට ගොඩාක් කාර්යබහුල පුද්ගලයෙක්. ඉතින් නාමල් පොඩක් කියමුකෝ කොහොමද අපේ ලංකාවයට දැනගන්න ඔබගෙන් ලබාගත හැකි මොන වගේ දේවල්ද මේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වගේම මේ මුළු ඔස්ට්‍රේලියාව ඇතුළේම කියලා. ඇත්තටම කිව්වොත් සංගීතය නිර්මාණය කීපයක් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. කවර් සෝන්ග්ස් කීපයක් සහ මගේම ගීත නිර්මාණ කීපයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ සමගම මේ අවස්ථාවේ ඇත්තටම ටිකක් මහන්සි වෙනවා. මේ අපි ටිකක් යං ජෙනරේෂන් එකත් එක්ක බෑන්ඩ් එකක් මේ අවස්ථාවේ මාත් සමග පුරුදු පුහුණු වෙමින් පවතිනවා. ඉතින් අපිට ඉදිරියේදී ඒවා ටික බලා ගන්න ඇත්තටම පුළුවන්. ඉතින් OC Vibes කණ්ඩායමත් එක්ක එකතු වෙලා නාමල් පින්ටෝ අපිත් එක්ක මේ වීඩියෝ එක සාර්ථක කරගන්න ඔබ දක්වපු සහයෝගයට අපි ඔබට ස්තුතිවන්ත වෙනවා වගේම ඉතින් මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න කාට හරි කෙනෙකුට නැත්නම් ඔබගේ මොනවා හරි උත්සව ප්‍රිය සම්භාෂණ අවස්ථාවකට මේ අපේ නාමල් පින්ටෝ සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය කරන සියලුම දුරකථන අංක ඒ වගේම ඔබ සම්බන්ධ කරගන්න පුළුවන් වෙබ්සයිට් ඒ වගේම Facebook page ඒ links අපි මේ වීඩියෝ එකේ පල්ලෙහාන් දානවා ඔයාලට බලා ගන්න. ඒ වගේම ඔබට ගීතයක් නිර්මාණය කරගන්න අවශ්‍ය නම් ඔබට මොනවා යම් දෙයකට සංගීතය අධ්‍යක්ෂණය කරගන්න ඕනේ නම් නාමල් පින්ටෝ සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධ කරගන්න පුළුවන් අවස්ථාවල් මොනවද කියලා ඔබට ඔවුත් එක්ක කතා කරගන්න අපි මේ දුරකථන අංක මේ වීඩියෝ එකේ පල්ලෙහාන් අපි දානවා. ඉතින් නාමල් අවසාන වශයෙන් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා වගේම මේ වීඩියෝ එක සාර්ථක කරගන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අපේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කාට හරි ඔබගේ අවශ්‍යතාවය නැත්නම් ඔබව අවශ්‍ය වෙන විටදී ඔබව සම්බන්ධ කරගැනීමේ හැකියාව මේ වෙනකොටත් ඔබ සලසලා දීලා තියෙනවා. ඉතින් ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා නාමල් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න අපිත් එක්ක මේ වීඩියෝ එකට ඔබ එකතු වුණාට. ඔව් එරන් ඇතුළු ටීම් එකට මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම මම සංගීත වැඩ කටයුතුත් එක්ක ඔයාලත් සමග හැමදාම ඉන්නවා ඉදිරියේදී. ඉතින් OC Vibes YouTube නාලිකාව කියලා කියන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විතරක් නෙවෙයි මේ මුළු ඔස්ට්‍රේලියාව ඇතුලේ මේ වගේම ශ්‍රී ලංකාවෙත් අපේ අයගේ අපේකම අරගෙන ලෝකේ හැමතැනටම යන YouTube නාලිකාවක්. ඉතින් එකතු වෙලා ඉන්න අපිත් එක්ක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. හැමදාම OC Vibes ඕගොල්ලොත් එක්ක ඉන්නවා.